අපි අද කතා කරන්න හදන්නේ ඇමරිකාවේ බිට්කොයින් කියන දේ රක්ෂිත වත්කමක් වීම ගැන. ඒ කියන්නේ ස්ට්‍රැටජික් ඇසෙට් එකක්. දැන් ඇමරිකාවේ මේක බිට්කොයින් රිසර්ව් එකක්. කියන්නේ බිට්කොයින් සංචිතයක් විදිහට පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. 2024 ඒගොල්ලන්ගේ ජනාධිපතිවරණයේ මේ නැෂ්විල් වල තිබ්බ බිට්කොයින් කොන්ෆරන්ස් එක. මේ කොන්ෆරන්ස් එක ලොකු කොන්ෆරන්ස් එකක්. මුළු ඇමරිකාවම වගේ ඉන්න ඔක්කොම බිට්කොයිනර්ස්ලා මෙතෙන්ට එකතු වෙලා තමයි හිටියේ. ඒගොල්ලන්ට කතාවක් පැවැත්තුවා. එයාකින් කිව්වේ මේ එයා ජනාධිපති වුණොත් එයා මේ එක්සිකියුටිව් ඕඩර් එකක් පාස් කරනවා කියලා. එක්සිකියුටිව් ඕඩර් එකක් කියන්නේ අර විධායක ජනාධිපති බලතල පාවිච්චි කරලා එයා ඕඩර් එකක් පාස් කරනවා කියලා බිට්කොයින් ස්ට්‍රැටජික් රිසර්ව් ස්ටොක් පයිල් එකක් හදන්න. ඒ වගේම එයා කිව්වා ඒගොල්ලෝ ගාව තියෙන බිට්කොයින් කියන්නේ අර රාජසන්තක කරලා තියෙන බිට්කොයින් කවදාවත් විකුණන්නේ නැහැ කියලා. මේක ලොකු පුවතක් වටපත් වෙලා මං හිතන විදිහට බිට්කොයින් ඩොලර් ලක්ෂයක් වෙන්න, කියන්නේ $100,000 වෙන්න හේතුවක් තමයි මේක. ට්‍රම්ප් ජනාධිපති වුණා. කියන්නේ කවදාවත් බිට්කොයින් ලෝකෙ හිටපු නැති විදිහට රටක නිකම් රටක නෙමේ ලොකුම ආර්ථිකය තියෙන රටේ බලවත්ම රටේ ජනාධිපති හිතපු නැති විදිහට බිට්කොයින් ගැන කතා කරා. 2025 මාර්තු මාසේ 25 වෙනිදා විධායක නියෝගයක් කරහා බිට්කොයින් ස්ට්‍රැටජික් රිසර්ව් එක ප්‍රතිපත්තියක් බවට පත් වුණා.